එකලු කවුද පුතේ මේ පරිගණකේ පියා? බැබේ. චාල්ස් බැබේජ්. එතකොට මේ චාල්ස් බැබේජ් පරිගණකේ පියා කියලා කියන්න එයා පරිගණකයක් හැදුවද? නෑ, චාල්ස් බැබේජ් කවදාවත් පරිගණකයක් නිර්මාණය කළේ නෑ. හැබැයි අපි අදටත් එයාට ගෞරව කරනවා පරිගණකේ පියා කියලා. ඇයි එයා යන්ත්‍රයක් නිෂ්පාදනය කරනවා පුතේ. ඒ යන්ත්‍රය තමයි මොකද්ද? ඇනලිටිකල් එන්ජින් නැත්නම් විශ්ලේෂණ යන්ත්‍රය. මෙන්න මේ විශ්ලේෂණ යන්ත්‍රේ හරහා එයා ඔප්පු කරනවා අපි නිතර කරන දේවල්. අපි නිතරම කරන දේවල් අර නිතර මිනිසා විසින්ම මැදිහත් වීමකින් තොරව කරන්නේ නැතුව ඒකට උපදෙස් දීලා මේ යන්ත්‍රය හරහා උපදෙස් දීලා කරගන්න පුළුවන්. දැන් දල වශයෙන් මම කියන්නම්කෝ. දැන් ඔයාලා පයිතගොරස් ප්‍රමේය දන්නව නේද? මොකක්ද දන්නේ? පයිතගොරස් ප්‍රමේය දන්නවා. හරි. අපි එනම් බෝඩ් එකට යන්කෝ. බලන්න පොඩ්ඩක්. මම පොඩි මේ දල වශයෙන් පෙන්නන්න ඔයාලට. හරි. දැන් මේ පයිතගොරස් ප්‍රමේය ගැන කතා කරද්දී හරි දවර ඔයාලා දන්නවනේ මොකද්ද? පයිතගොරස් ප්‍රමේය. මෙන්න මෙහෙම දෙයක් නේ මම මේ දල වශයෙන් ඔයාලා දන්න ගණිතයත් එක්ක උගන්වනවා. මොකද ඔයාලා 10 වසරේ ඔක්කොටම පයිතගොරස් ප්‍රමේය ඕන තරම් ගණන් හදලා තියෙනවා. හරි. මට මතක කාලේ නම් පයිතගොරස් ප්‍රමේය මේක x මේක y කියලා ගත්තොත් මේක z කියලා ගත්තොත් මොකද වෙන්නේ? අපිට මේ z වල අගේ හොයාගන්න ඕන නම් අපි මොකද කරන්නේ? x වල වර්ගය ගන්නවා. ඒකට එකතු කරනවා මොකේ වර්ගයද පුතේ? y වල වර්ගය එකතු කරනවා. හරිද? ඊට පස්සේ මේ වර්ග දෙකම එකතු කළා ඒ එකතු වෙන එකේ මොකක් ගන්නවද? වර්ගමූලය ගන්නවා. දැන් හැම වෙලේම අපිට මේ වගේ ගාණක් දැන් වයිදස් වලට උගන්වන්නේ මොකක් හරි අවශ්‍යතාවයකට මේක ඉංජිනේරුවරයෙක් හරි ඒ මොනවා හරි මෙනුම් කරන කටයුතු අවශ්‍ය වෙනවා. මේක වහලයක ආනතිය හොයාගන්න කොච්චර දිගක් ඕනේද? මේ උස පල්ලත් එක කොච්චර දිග ප්‍රමාණයක් අවශ්‍යද කියලා කලින් උපකල්පනය කරලා ගන්න පුළුවන් මේ සුතියත් එක්ක. ශ්‍රිතයක් මේක. එතකොට අපි හැම වෙලේම මේක මැනුවලි අපි අතින් හදනවා නම් අපිට සිද්ධ වෙනවා පුතේ හැම වෙලේම x වල වර්ගය ගන්න, y වල වර්ගය ගණන් කරන්න. ඊට පස්සේ වර්ග දෙක එකතු කරන්න සහ වර්ගමූල හොයන්න කියන ගණිත කර්ම 4ක් කරන්න වෙනවා. එතකොට චාල්ස් බැබේජ් මේ මැෂින් එක මේ ඇනලිටිකල් එන්ජින් එකට මේක දුන්නා නම් මොකද වෙන්නේ? එයා කිව්වනේ මම එයා මේ පයිතගොරස් ප්‍රමේය මැෂින් එකෙන් කරා කියලා හිතන්න එපා. මම මේ ඔයාලට තේරුම් ගන්න කියන්නේ. එයා කිව්වා දැන් අපි හැම වෙලේම x සහ y දුන්නාම z දෙන්න ඕනි නම් අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. ඒ කියන්නේ පළමුණු ආදාන දුන්නාම මේක වර්ග කරනවා. අනිත් ආදාන දුන්නා ඒක වර්ග කරනවා. වර්ග දෙක ඔටෝ එකතු වෙනවා. ඒකෙන් වර්ගමූල හොයනවා. කෙලින්ම z දෙනවා. ඒතර අපි කරන්න ඕනේ ආදාන දෙක දෙන්න විතරනේ. අපිට ප්‍රතිදාන ලැබෙනවා. මේ මැද වෙන කොටසට මේ වර්ගමූල මේකේ වර්ගය හොයන එකයි මේකේ වර්ග හොයන එකයි වර්ග දෙක එකතු කරන එකයි වර්ගමූල හොයන එකයි අපි ප්‍රෝග්‍රෑම් එකකට බාර දෙනවා වැඩසටහනකට මේ යන්ත්‍රයට බාර දෙනවා. හැබැයි යන්ත්‍රයට අපි පැහැදිලිව උපදෙස් දෙනවා මෙහෙමයි මෙන්න මේක කරන්න කියලා පැහැදිලිව කියනවා. හරි. අන්න ඒකට තමයි අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ඔව්. අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ප්‍රෝග්‍රෑම් නැත්නම් ක්‍රම ලේඛනයක් කියන එක. හරි. එතකොට අපි මේක තමයි තේරුම මේ ICT වල පළවෙනි පාඩමේ ඉඳලම ඔයාලට මේ ගැන පොඩි ඉඟි පළ කරනවා. මොකද මේ විශේෂ සම්දාරයේ ගොඩනැගිල්ලම තියෙන්නේ පුතේ මේ ප්‍රෝග්‍රෑම් ක්‍රම ලේඛනය කියන කොටස මතමයි. මොකද ICT කියන එක එදා ඉඳන් අපි පරිගණකේ පාවිච්චි කරන්න වැඩ පහසු කරගන්න. උදාහරණයක් දැන් අපි ඇයි මේක පරිගණකයට බාර දෙන්නේ? මේක පරිගණකයට බාර දෙන හේතුව තමයි අපි පරිගණකයක් හැම වෙලේම අපිට වඩා වේගවත් කියලා වල දන්නවා. පරිගණක ලක්ෂණ දෙවෙනි පාඩම. 10 වසර දෙවෙනි පාඩම. දැන් මේ 10 වසර පාඩම 9ම උගන්නලා මේ ප්‍රෝග්‍රෑමින් උගන්නන්නේ. ඒක 10 වසර උගන්නන්න තිබ්බනේ මුලින්ම. නමුත් ඔයාලට යම්කිසි පදනමක් අවශ්‍ය නිසා. ඒ පදනම තමයි මම මේ දැන් මතක් කරන්නේ. හරි. එතකොට ඔයාට මතකද 10 වසරේ දෙවෙනි පාඩමේදී ඔයාලට තිබ්බා මොකද්ද? පරිගණකයේ ලක්ෂණ කියලා කොටසක් පුතේ මතකද? මොකද්ද පරිගණකයේ ලක්ෂණ? පරිගණකයේ ලක්ෂණ තමයි මොනවද? වේගය, නිර්වද්‍යතාවය, කාර්යක්ෂමතාවය, බහුකාර්ය බව, සුරකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. හරි. ආ කියන ලක්ෂණ පහ වේගය,
නිර්වද්‍යතාවය, කාර්යක්ෂමතාවය, බහුකාර්ය බව, සුරකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. මෙන්න මේ ලක්ෂණ පහෙන්ම අපිට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා පරිගණකයා. එතකොට අපිට වඩා මේ සෑහෙන ඉදිරියෙන් ඉන්න පරිගණකය. හරිද? අද ඔයාලට පොත් ඕනේ නැහැ කියලා මං කිව්වා. හරි? අද අහගන්න මේ පාඩමේ ඉන්ට්‍රෝ එක. ඊට පස්සේ මට තියෙනවා ඔයාලට වෙබ්සයිට් එක හඳුනලා දෙන්න. මේක රෙකෝඩින් බලන්නේ කොහොමද? ඒ ටික හඳුනලා දෙන්න වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඉඳලා කොහොමද වැඩ පිළිවෙල සාකච්ඡා කරමු අවසාන කොටසේදී. දැන් හොඳට පාඩම අහගන්න. මොකද මේ ඉන්ට්‍රෝ එක ලොකුවටම වැදගත්. හරි? දැන් ඔයා මෙතන ඉන්න වගේම අපිට අද මග ඇරුණු දරුවන්ට මේක නැවත බලලා හරි මේක මේ කොටස ආවරණය කර ගැනීම අත්‍යවශ්‍යයි. මොකද මේ දැන් මම හැමදාම උගන්වද්දි විශ්වාස කරන දෙයක් තමයි පුතේ අපි මොකටද ඉගෙන ගන්න කියලා දැනගන්න ඕනේ. කම්ම පාඩම කරගෙන ගියා කියලා හරියන්නේ නැහැ. මොකටද ඉගෙන ගන්න කියලා දැනගන්න ඕනේ. එහෙනම් හරි දැන් ඔය මේ පයිතගරස් ප්‍රමේයට ප්‍රමලේඛනයක් ලිව්වා වගේ අපිට පුළුවන් අපිට එදිනදා ජීවිතයේ මුහුණ පාන ගැටලු වලට ක්‍රමවේදයක් ගලප ගන්න. ඒතර මේක අපි කරන්න ඕනේ නැහැ. මොකද මම අර කිව්වේ ලක්ෂණ පහෙන්ම සම්පූර්ණ උපාංගයක් මේරොත් නිපදවලා තියෙනවා. පරිගණකය කියලා. අපිට තියෙන්නේ අපි කරන්න ඉන්න ගැටලු වල විසඳුමක් හදලා. හැබැයි මේ විසඳුම අපි නැත වුණත් ස්වභාවිකව රන්න කියන අපේ සාමාන්‍යයෙන් ක්‍රියාවලිය වෙන්න ඕනේ දෙයක්. අපිට මේ විදිහට පිළිවෙලට උපදේශ ටික දීලා අපිට පුළුවන් ඊට පස්සේ බලන් ඉන්න මේක වෙනවා. අපිට තියෙන්නේ මේක ට්‍රිගර් කරන්න විතරයි. ට්‍රිගර් කරගෙන අපිට ක්‍රියාත්මක කරන්න විතරයි ඕනේ. ඊටු ටික ඔටෝ වෙනවා. එතකොට මේ අපි කරනවට වඩා මේකේ වේගවත් බව වැඩි. අපි කරනවට වඩා මේකේ නිර්වද්‍යතාවය වැඩි. අපි කරනවට වඩා මේකේ කාර්යක්ෂමතාවය වැඩි. අපි කරනවට වඩා මේක බහුකාර්යයි. අපිට එක දෙයකට ස්පෙસિෆයි මෙයා ඕනේ දෙයකට අපිට පුරුදු කරන්න පුළුවන්. උපදෙස් විතරයි ඕනේ. ඊළඟට අපිට මතක නැති වෙනවා. අපිට අමතක වෙනවා. මග හැරෙනවා. නමුත් ඒ මුකුත් වෙන්නේ නැහැ. මෙයාගේ තමයි ලෝකේ හොඳම සුරකීමේ හා නැවත ලබා ගැනීම හැකියාව තියෙන්නේ. මෙන්න මේ ලක්ෂණ පහත් එක්ක අපි කරන්නේ මේ උපදේශ ටික පරිගණකයට දෙනවා. මොකද පරිගණකයේ ලක්ෂණ පහේ නැති ලක්ෂණය තමයි අපිට විතරක් තියෙන්නේ බුද්ධිය. ඉන්ටෙලිජන්ට් කියන එක. දැන් කෘත්‍රිම බුද්ධිය ඔපෂන් එකක් ගන්න පුළුවන්. නම් කෘත්‍රිම බුද්ධිය කියන්නේ පුතේ මිනිස්සු නිර්මාණය කරපු වැඩසටහනක්. ඒකත් ඉගෙන ගන්න හදපු වැඩසටහනක්. ඒ වැඩසටහනට පුළුවන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඒ වැඩසටහන පිළිවෙලට හදාගන්න. අපි මොන හරි කිව්වහම එයාට පුළුවන් ඒක එයා දරගන්න කරුණු අරගෙන ඒක වැඩසටහනක් විතර ලියා ගන්න. හරිද? එතකොට අපි දැන් අර අපිට තියෙන්නේ වැඩේ අපි ලොජික් එක දැනගන්න ඕනේ. එතකොට අපි යාට ගානට ලොජික් එක කිව්වම ප්‍රෝග්‍රෑම් එක ලියනවා. ඕක තමයි කෘත්‍රිම බුද්ධිය වැඩේ. එතකොට අපිට කෘත්‍රිම බුද්ධිය වගේ කොටසට යන්න කලින් ඔයා හොඳටම ක්‍රමලේඛනේ පුරුදු කරලා තියෙන්න ඕනේ. හරි? එතකොට මම ආයෙ නැවත සාරාංශගත කරන්නම් අපි මොනවද කතා කරේ කියලා. දැන් උත් දරුවෝ සම්බන්ධ වෙන නිසා. අහගන්න. හරි? ඔන්න නැවත සාරාංශයක්. හරි? මේ ටික හොඳට මතක තියාගන්න. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. හරි? මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා. ඔයාට ප්‍රශ්න ඇති. මට ප්‍රශ්න තියෙනවා. අනිත් ලෝකෙ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න වලින් මිනිස්සුන්ට විසඳුමක් අවශ්‍යයිනේ. නමුත් සමහර ප්‍රශ්න තියෙනවා අපිට නිතරම. දැන් උදාහරණයක් කඩයක් කරන කෙනෙකුට හැමදාම එන ප්‍රශ්නයක් තමයි කඩේ බඩු ටික මිල එකතු කරන්න ඕනි. ගණන් ටික එකතු කරන්න ඕනි. හරිද? බඩු වල ගණන් ටික මතක තියාගන්න. නැත්නම් ඒ බිල් බල එකතු කරන්න ඕනි. ඊට පස්සේ බිල් එකක් දෙන්න. මේ ගණන් ටික හරියට ඉතුරු මුදල ගන්න ඕනි. මේක හැමදාම එන ප්‍රශ්නයක් නේ. ඔයා කඩේකට ගියොත් ඔයාටත් එන ප්‍රශ්නයක් තමයි මුදලාලි කිරලා වෙනකන් ගණන් ටික හරිද කියලා. හරි? ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට පොඩි උපාංගයක් නිපදවනවා. මොකද්ද? මෙන්න මේ තියෙන උපාංගය මම දැන් දල වශයෙන් කියන්නම්. මේකට මොකද්ද කියන්නේ? මොන රීඩර් කියලාද? මේකට කියනවා බාකෝඩ් රීඩර් එකක්. මොන රීඩර් එකක්ද? බාකෝඩ්. ඔයාලට උගන්වනවා 10 වසරේ පළවෙනි පාඩමේ මේක උගන්වන්නේ. එතන මේකෙන් අපි මේ ප්‍රශ්නවලට විසඳුමක් හොයාගන්න උත්සාහ කරනවා. මේක විතරක් මදි. මේක ඉන්පුට් එකක් විදිහට අපි පාවිච්චි කරනවා. මේක ඉන්පුට් එකක් විදිහට පාවිච්චි කරාම වෙන්නේ දැන් මම සරලවම කියන්න ඕනේ මේක කරලා පෙන්නන්න පුළුවන් මට මම කරලා පෙන්නන්නම් ඔයාලගේ අදහසත් එක්ක ඔයාලා කිව්වොත් මම කරලා පෙන්නන්නම් හරි දැන් කඩේ දැන් මොන විසඳුම තමයි අර කඩේ ගණන් ටික බඩු ටික අපිට මතක තියාගන්න බැරි නිසා අපි කරන්නේ හැම බාණ්ඩයකටම ලේබල් එකක් ගහනවා මොන කෝඩ් කියලාද ඔයාලා ඒකට කියන්නේ බා කෝඩ් එක නැත්නම් තීරුකේතේ කියලා සිංහලෙන් කියනවා ඒකේ යුනික් අංක ඒක බාණ්ඩේ අංක වෙනස් ඊළඟට වගුවක් හදනවා. ඔයාලට මේ වගුව හදන්න ගන්නවා 10 වසරේ අවසාන පාඩම අපේ මේ සිලබස් එකේ දෙවෙනිට විශාලතම පාඩම ඩේටාබේස් පාඩමේ. ඩේටාබේස් පාඩමේ අර වගුවක් වගේ අපි මුලට බාකෝඩ් එක දාලා
ඊට පස්සේ බාකෝඩ් එකකින් අඳුන්වන භාණ්ඩය මොකද්ද? ඒකේ මිල මොකද්ද කියලා වගුවක් හදා ගන්නවා. ඊළඟට දැන් අර භාණ්ඩේ මේ අර බහපු කෝඩ් එක මේක ස්කෑන් කරාම මෙහෙම ස්කෑන් කරාට පස්සේ ටික් ගාලා මේක ඩිටෙක්ට් කරනවා. ඊළඟ ඩේටාබේස් එකකින් අදාළ භාණ්ඩ හොයාගෙන ඒ භාණ්ඩේ මිල බිල් එකට එකතු කරනවා. හරිද? දැන් මේක කඩේට 100 දෙනෙක් ආවොත් 1000 පාරක් කරන්න වෙන්න පුළුවන් නේ. අපි කරොත් 1000 පාරම අපි අර භාණ්ඩේ අරගෙන ඒකේ මිල බලලා බිලේ ලියලා බිල එකතු කරන්න ඕනේ. නමුත් අපි මේක පරිගණකයට බාර දුන්නොත් පරිගණකේ අපිට වඩා වේගවත්. අපිට ගාන හදන්න යනවා නම් තප්පර 10ක් මෙයා තප්පරයක්වත් යන්නේ නැහැ. අපිට ගාන හැදුවත් ෂුවර් නෑ ඩබල් චෙක් කරනවා. හැබැයි මෙයා හැදුවොත් අපි කියන්නේ මොකද්ද මේ සිස්ටම් එක හරහා මේක විතරක් මදි මේක ඉන්පුට් එකක් කියලා මං කිව්වා ආපහු සැරයක්. හරි මෙයා පාවිච්චි කරොත් අපි ඒ ගාන ඔටෝ එකතු වෙනවා. අපි දන්නවා කීයටවත් බලන්නවා කීල්ස් එකෙන් ගන්න බිල් එක ඊළඟට වෙන මොකක් හරි සුපර් මාකට් එකකින් නැත්නම් මොකක් හරි රෙදි කඩේකින් ගන්න බිල් එක ආයේ ගණන් එකතු කරන්නේ නෑනේ. බිල් එකේ තියෙන අයිටම් හරියද බලනවා. මොකද දානකොට කැෂියර් වරදීමක් වෙන්න පුළුවන්. මොකද හියුමන් එකස් වෙන්න පුළුවන්. නමුත් ඔයා එකතුව වැරදින්නේ නැහැ කියලා හොඳ ආකාරව දන්නවා. ඒ නිවැරදිතාවය. ඊළඟ කාර්යක්ෂමයි. මේවා 1000ක් එක දිගට මේක කඩේට මේ සාමාන්‍ය කඩේක දවස් ගණුදුරු 1000ක් වුණා කියන තන භාණ්ඩ 1000ක්. නමුත් සුපර් මාකට් එක ලක්ෂයක් වෙනවා. මේ ලක්ෂෙම වුණත් කැෂියර් පොයින්ට් 4ක මේ ලක්ෂෙම මේ බිල් එක ගණන් කරත් එයා නෝ සද්දයක් නෑ. මහන්සි මට මේ මහන්සි දැන් මේ මං 100ක් ඇදුවද මට තේ එකක් බොන්න ඕනේ දාඩිය දානවා මහන්සි ඒ කතන්දර නෑ. ඒක නිසා අපි යට කියනවා කාර්යක්ෂමයි වෙහෙස දැනෙන්නේ නෑ එයාට. ඒ නිසා එයාගේ වේග නිර්වත්ය අඩු වෙන්නේ නැතුව පවත්වාගෙන යනවා. ඊළඟට මෙයා මේ මැෂින් එකම අපිට පුළුවන් ඒක කාණ්ඩ විතර නෙමෙයි බිල් ටික හදන වැඩේට විතරක් නෙමෙයි. ඊට පස්සේ ස්ටොක් අඩු වෙනකොට ඒක දැනුම් දෙන්න පුරුදු කරන්න පුළුවන්. ඊළඟට කස්ටමර්ට ඊමේල් එකක් යවන්න බිල් එක පුරුදු කරන්න පුළුවන්. උපදෙස් විතරයි දෙන්න ඕනේ. ඕනෙම වැඩක් කරගන්න පුළුවන් නිසා බහුකාර්යයි කියනවා. නමුත් අපිට එහෙම බෑ. අපි මෙතන කඩේක වැඩ කරන කැෂියර්ක ඉන්න කෙනාට අපි කිව්වොත් එහෙම ගිහිල්ලා මේ කඩවලට බඩු ටික දාන්න කියලා එයා ඔන්න බෑ කියනවා. එයා ඒක හුරුදු නෑ. මට ඩ්‍රයිවිං කරන්න බෑ. මට මෙහෙම කරන්න බෑ. මෙතන ගණන් පැටලෙනවා. මට වාහන එහෙම. නමුත් පරිගණකේ එහෙම කතන්දර නෑ. ඒක නිසා කියනවා. එයාට ඕනි වැඩකට ගන්න පුළුවන් නිසා බහුකාර්යයි කියලා. ඊළඟ කාරණේ තමයි මෙයාට මේ උපදෙස් ටික දුන්නාම වැඩේ වෙන්නේ මේ විදිහට කියලා කිව්වට පස්සේ අමතක නම් කරන්නේ නෑ. ඔන්න ඔය ලක්ෂණ නිසා මිනිස්සු තීරණය කළා අපි නිතර කරන වැඩ නිතර අපි කරන්නේ නැතුව එකපාරක් අපි මේක හරියට කරලා මේක පරිගණකයට උගන්වනවා. නැත්නම් මේක පරිගණක ලියනවා, පරිගණක උපදෙස් දෙනවා කියලා. ඔන්න ඔය ක්‍රියාවලියට කියනවා පුතේ ක්‍රම ලේඛනය නැත්නම් ප්‍රෝග්‍රෑමින් කියලා. එතකොට ප්‍රෝග්‍රෑමින් කියන ක්‍රියාවලිය අවසානයේ ඇතිවන ඵලයට අපි කියනවා ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් ඔයා වචනින් කියනවා software එකක් නැත්නම් මුදුකාංගයක් කියලා. එතන මේ මුදුකාංගයක් කියන එකේදී අපි මුලින්ම අඳුර ගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. හරිද? මේ මුදුකාංගයක ලියනකොට අපි දැන් මෙහෙමයි. මට තියෙන ප්‍රශ්නෙට මම software එකක් ලියන්න පුළුවන්. ඒක ලේසි. මොකද මට මේ පන්තිය මාක් කරගන්න මේ ටික ඇටෙන්ඩන්ස් දාන්න රෙකෝඩින් ටික දාන්න ඔයාලගේ පැමිණීම මාක් කරන්න මට සිස්ටම් එකක් ඕනි වුණා. හරි මම ඒකට හැදුවා ටීචර්ස්එල් කියලා ලොකු ප්ලැට්ෆෝම් එකක් හැදුවා ලංකාවේ ගුරුවරු 100 ගාණක් ඒකේ වැඩ කරනවා. හරි රෙජිස්ටර් වෙලා මේනෝට ඉන්නවා. එතකොට මම හදාගත්තේ මට. එතන මට ඒක හදද්දි ලේසුණා මම ගුරුවරයෙක්. එදා මට ඒක ගැන දැනුම තියෙනවා. මට වෙන්නේ මොකද්ද කියලා තියෙනවා. මට උපදෙස් ගන්න මගේ ශ්‍රේෂ්ඨ සමීපවතු ඉන්නවා. එතන මට ඒක ලේසි වුණා. නමුත් මට වුණා කවුරු හරි සිල්ලර කඩේකට නැත්නම් තොග කඩේකට නැත්නම් ඔන්ලයින් බිස්නස් එකකට මේ වගේ software එකක් හදලා දෙන්න කියලා අන්න මට ගැටලුවක් එනවා පුතේ. මොකද මට අත්දැකීමක් නැහැ. ඒක නම් මම දන්නේ නැහැ. ඒ මගෙන් ඉල්ලීම කරන මගේ ක්ලයන්ට්ගේ සේවාද මේ ලාභියාගේ අවශ්‍යතාවය මට හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම මුලින්ම එයාගෙන් මේ අවශ්‍යතාවය හරියට අඳුර ගන්න ඕනි. ඒව කරන විදිය ඔයාලට ඊළඟ පාඩමේ මේ පාඩමෙන් පස්සේ සිස්ටම් පද්ධති කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩමේදී කියලා දෙනවා. නමුත් අපි මේ අවශ්‍යතාව මේ පාඩමේ දැන් එකපාරට ප්‍රෝග්‍රෑම් එක ලියන්න බැරි නිසා අපි ගැටලු විශ්ලේෂණයක් කරනවා. ඒ අදාළ ගැටලුව හරියටම අඳුර ගන්නවා. මේ ගැටලුවට මොනවද ඕනේ කරන්නේ විසඳන්නේ කොහොමද? ඒ විසඳන ක්‍රියාපිළිවෙල මොකද්ද? විසඳුවාම මොන වගේ වේද කියලා පොඩි අයිඩියා එකක් ගන්නවා. අන්නේ අයිඩියා එක ගන්න එකට අපි කියනවා පුතේ ගැටලු විශ්ලේෂණය කියලා.
හරිද? එතකොට මම මේ මුළු සම්පූර්ණ ගැටලු විශ්ලේෂණය කියන තැන ඉඳලා සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකක් ලියලා අවසන් වෙන තැනක වෙනකන් පොඩි සටහනක් අද ගහනවා. මේක මං ඉන්ට්‍රෝ එක කිව්වේ ඒකයි. මොකද මේ පාඩම අද ඔයා මේක මාස 3ක් යන කියන තැනක මේක ටියුට් මං 3ක් ලබා දෙනවා ඔයාලට මේ පාඩම සඳහා. හරි? මම ටියුට් 3කට කඩලා සරල කරලා තියෙනවා ඔයාලට මේ පාඩම තේරුම් ගන්න අවශ්‍ය නිසා. හැමෝම අමාරුයි කියනවනේ. අමාරු කියලා හරියන්නේ නැහැ. ඔප්ෂන් එකක් දෙන්න එපා. ඒ නිසා මම මේක හදලා තියෙන්නේ. එහෙනම් ඔයාට මම දල වශයෙන් අද දල වශයෙන් කියන්නේ මේ ඉන්ට්‍රෝ එකට මේ සාරාංශයක් විදිහට මේ සම්පූර්ණ මේ මාස 3ෙම අපි මේ ඉගෙන ගන්න කොටස අද මම සාරාංශගත කරලා දෙන්නම්. ඒ නිසා නැවත අපි බෝඩ් එකට යමු. හරි. එහෙනම් දැන් අපි මෙහෙම කරමු. දැන් මම ඔයාලට ගැටලු විශ්ලේෂණය කියලා එකක් කිව්වනේ පුතේ. මම ඔයාලට කිව්වා වචනයක් මොකද්ද ගැටලු විශ්ලේෂණය. ඒකෙදි අපි අඳුර ගන්නවා ගැටලුව විසඳන්න අවශ්‍ය මොනවද? කොහොමද විසඳන්නේ? ඒ වගේ කරුණු අපි අඳුර ගන්නවා. එතකොට හරි. මෙන්න මේක අපි ඇත්තටම ප්‍රෝග්‍රෑමින් එකේ ක්‍රමලේඛන ලියද්දී අදාළ වෙන්නේ නැහැ. ඒක පියවරක් නෙමෙයි. ඒ නිසා මම මේක පියවර බිඳුව කියලා නම් කරන්න අපි කාටවත් ලේසි වෙන්න. එහෙනම් ස්ටෙප් 0 කියලා හිතන්නකෝ. ස්ටොප් 0 එක ඔයා හිතන්න මගේ අකුරු නම් ගොඩාක් ලස්සනයි හොඳේ. හරි. කියව ගන්න පුළුවන් නේ? එන ඇති. හරි. ගැටලු විශ්ලේෂණය. මේ ගැටලු විශ්ලේෂණයේදී අපි අඳුර ගන්නවා ගැටලුවට විසඳන්න අවශ්‍ය ආදාන මොනවද? කොහොමද ගැටලුව විසඳන්නේ? කොහොමද ඒකෙන් ප්‍රතිදානය ලැබෙන්නේ කියලා. හරි. මොකද්ද අඳුරගන්නේ? මොකද්ද ආදානේ? හරිද? කොහොමද ගැටලුව විසඳන්නේ? කොහොමද ගැටලුව විසඳාම ලැබෙන ප්‍රතිදානය මොකද්ද කියලා අපි අඳුර ගන්නවා. හරි. එතකොට මෙතන ලයිට් එක පරාවර්තන නිසා වලට අතන පේන්නේ නැති වෙයි. මම පොඩ්ඩක් මෙහෙන් ලියන්නම්. හරි. ආදානය සැකසීම මොකද්ද ප්‍රධාන? මේ මගේ ලියන අකුරු ගැන හිතන්න එපා. ඔයාලට අයිඩියා එක තේරෙනවනේ. හරි. ආදානේ කොහොමද ආදානයක් දෙන්නේ? ඒ ටික. මේ ටික අඳුර ගත්තට පස්සේ ඔන්න අපිට පූර්ණ අවබෝධයක් ලැබෙනවා මේ ගැටලුව මොන වගේද? මේ ගැටලුවට මොනවද උනේ? අන්න ඊට පස්සේ අපි ප්ලෑන් කරනවා මේක මෙහෙම ආදාන සැකසීම් ප්‍රධාන නෙමෙයි. හරිද? මම දල වශයෙන් කියන්නකෝ. දැන් ඔයාගේ ගැටලුව ගෙයක් හදන එක. ඔයාට අවශ්‍ය ගැටලුවක් තියෙනවා නොතෙමී ඉන්න. ඔයා දන්නවා නොතෙමී ඉන්න තියෙන විසඳුම තමයි ගෙයක් හදන එක. ඒතර ගෙයක් හදන්න ආදාන මොනවද ඕනි කරන්නේ? සිමෙන්ති, ගඩොල්, වැලි, ඊට පස්සේ ඔය ගාන වයරින් එකේ ගෙදර දාන ලයිට් එකේ ඉඳලා ආදානනේ. ඒ ටික ඔක්කොම ඕනි කරනවනේ. ඊට පස්සේ ක්‍රියාවලිය ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඊට පස්සේ අවසානයේ අපිට නනා නියමපු ගෙයක් ලැබෙනවා ප්‍රධාන විදිහට. දැන් එහෙමයි කියලා අපි ඇත්තටම ගේ හදද්දී ඔය තියෙන තරම් ඔක්කොම ආදාන ටික ගේ ඉඩමෝටේ හවුර ගන්න නැහැ නේ පුතේ. ඒක නිසා ඒ වගේ තමයි අපි අංක 1 පියවර මේක තමයි පළවෙනි. ඔයා ඉගෙන ගන්න ඕනේ පළවෙනි කොටස ඕනිම ඔයා A levelද ඊට වඩා කම්පියුටර් සයන්ස්ද ඊට වඩා ලොකු කොටසකට ගියා. ඔයා මුලින්ම ඔයා මේ අඳුනගත්ත ගැටලුව විසඳන්න ක්‍රියාපිළිවෙලක් හදන්න ඕනේ. පියවර දැක්වීමේ ක්‍රමය කියලා අපි කියනවා. අන්නේ පියවර දැක්වීමේ ක්‍රමයට ලස්සන වචනයක් තියෙනවා. ඇල්ගොරිදමයක් කියලා. ඇල්ගොරිදම කියන ඇල්ගොරිදම කියලාත් කියනවා. හරි? ඇල්ගොරිදම කියලා වචන දෙක බලන්න. ඇල්ගොරිදමයක්. ඇල්ගොරිදම් එකක්. හරිද? මේ වචන අහලා ඇල්ගොරිදම් කියලා ඉංග්‍රීසියෙන් කියන ඇල්ගොරිදම් එකක් කියලා. මෙන්න මේ ඇල්ගොරිදමෙන් තමයි අපි පියවර ගන්නට දැන් ගේ හදනකොට ඇත්තටම ගේ හදනකොට අර මුලින්ම කරන්නේ ඊඩම කාණු ටික කපලා ඊට පස්සේ ගල් කහුරලා ඊට පස්සේ ඒ කණු හිටවලා ඒ අර පියවරනේ අර ඔනේ බඩු වෙන්නේ ඒ වගේ ඇත්තටම පියවර ටික අපි මේ ඇල්ගොරිදම් යටතේ ලියනවා. හරිම ලේසි. දැන් අපි හිතා හැබැයි මතක තියාගන්න ඕනේ ඔයා මේ උපදෙස් දෙන්න යන්නේ ඔයාගේ යාළුවට නෙමෙයි පුතේ. හරිද? ඔයාගේ යාළුවට නෙමෙයි මේ කියන්නේ. ඔයා මේ කියන්නේ කිසිම දෙයක් නොදන්න ඔල මුට්ටල යන්ත්‍රයකට. හැබැයි එච්චරයි අඩුව හොඳේ. අනිත් ලක්ෂණ පහෙන්ම යා ඉන්නේ ඉස්සරහෙන්. අපිට වඩා සෑහෙන ඉස්සරහෙන්. එන්න ඉස්සරහට යනවා. එන්න වේගවත් වෙනවා. ඒ නිසා මේක නැතුව බැරි වෙනවා මිනිස්සුන්ට ඉස්සරහට. හරි? තාම නෑ. ඉන්නකෝ ඔයාලා දැන් තමයි හොඳම කාලේ. මේ තමයි ලෝකේ තොරතුරු තාක්ෂණ යුගය පටන් ගත්තේ කාලේ. යුග තියලා තියෙනවනේ අවුරුදු 10 සහස්ත්‍ර ගණන්.
දඩයන්ගුවගේ ඩේරුගේ මේක නිල වශයෙන්ම නම් කරලා තියෙන තොරතුරු තාක්ෂණයගේ පටන් ගත්තා විතරයි. ඔයා තමයි හොඳම දන්නේ. හරියටම ට්‍රැක් එකේ වැටෙන්න ඕනේ කාලේ මේක. එතකොට මේ ඇල්ගොරිතම එක ප්ලෑන් කරගන්න ඔයා. ඔයා AI නෙමෙයි මොකක් පාවිච්චි කරත් ඔයාට ඇල්ගොරිතමයක් නම් ඕනේ පුතේ. මේක AI ට කියන්නත් ඕනේ ඇල්ගොරිතම මෙහෙම වෙන්නේ කියලා. නැත්නම් AI එක සාකච්ඡා කරලා හරි ඇල්ගොරිතම වල හදාගන්න වෙනවා. ඒ නිසා මේවා අපත යන්නේ නැහැ විභාගයට විතර මේ ජීවිතේට. හරි. මොකද ICT තෝරගෙන තියෙන යූසර් කෙනෙක් වෙන්න නෙමෙයි ඩෙවලොපර් කෙනෙක් වෙන්න තමයි ICT තෝරගෙන තියෙන්නේ. හරි අපේ අඩුම පඩි පටන් ගන්න ලක්ෂ 3න්. සාමාන්‍ය හොඳ ඩෙවලොපර් කෙනෙක් වෙනකොට සාමාන්‍ය අවම පඩියක් මං කියන්නේ. ට්‍රේනින් වෙනකොට වෙනයි. නමුත් අත්‍තරම ෆීල්ඩ් එකට ගියාට පස්සේ ඒ වගේ. ඒ නිසා මේ ස්කිල් එක ඔයාලට අවශ්‍යයි. මේ ඇල්ගොරිතමයක් ප්ලෑන් කරද්දී මේ ඇල්ගොරිතම සමහර කෙනෙක් ලියන එක දිගට ලියගෙන යන්න පුළුවන් ඇල්ගොරිතම තියෙනවා. උදාහරණයක් ඔයා උදේ ඉස්කෝලේ යන එක හිතන්නකෝ. ඔයා හැමදාම එකම දේ කරනවා නම් උදේ නැගිටිනවා. මොකද කරන්නේ? දත් මදිනවා, වොෂ් එකක් දාගන්නවා, ඇඳුම් ටික ආමයන් කළා නැත්නම් ඒක අයන් කළත් කරගන්නවා. ඊට ඇඳ ගන්නවා. ඊට පස්සේ කනවා, තපත් දෙක දාගන්නවා, මේස් දෙක දාගන්නවා, ඊට වහන්න නගිනවා යනවා. නිකන් හැමදාම එකම දේ කරනවා. ඒ වගේ එක දිගට කිසිම ප්‍රශ්නයක් නැතුව ගලාගෙන යන්න ඒවට කියනවා අපි අනුක්‍රමයේ සහිත ඇල්ගොරිතම කියලා. යා එක දිගට මේ වගේ එක දිගට ගලාගෙන යනවා. හරි. මේ සමහර ඒවා තියෙනවා එහෙම බෑ. සමහර ඒවා තියෙනවා ඔයාට ඩිසිෂන් ගන්න වෙනවා. හරිද? දැන් ඔයා උදාහරණයක් ඔන්න යනවා මේ වගේ මෙන්න වගේ ඩිසිෂන් එකකට ඔයා කොටු වෙනවා. දැන් සමහර උදාහරණයක් ඔයා යනවා මොකක් හරි මොන ෆෝන් ෂොප් එකකට යනවා. ඔයා ෆෝන් එකක් ගන්න යන්නේ. දැන් ඔයාගේ අවශ්‍යතාවයේ කන්ඩිෂන් එක තමයි යම්කිසි ෆීචර් එකක් තියෙන කැමරාවට මොන තියෙන යම්කිසි මට්ටමක ෆෝන් එකක්. නමුත් ඔයා මේ ෆෝන් එක ගන්න කන්ඩිෂන් එක කොන්දේසිය තමයි මොකද්ද? මොකක් සපුරන්න ඔයා? ෆෝන් එකක් කවුරු හරි දෙන්නේ ඇයි ඔයාට? ආදරෙට දෙනවද? කඩේකින් ෂොප් එකකින් දෙන්න පුළුවන්. එහෙම අම්මගේ හරි තාත්තගේ හරි නැත්නම් බාප්පගේ කියනවනේ. එහෙම වෙන්න පුළුවන්. හරි. එතකොට මේ කොන්දේසිය තමයි ඔයාට ඒ ෆෝන් එකේ මිල හරි ඊට වඩා වැඩි මුදලක් හරි ඔයාතේ තියෙන්න ඕනේ. මේ මිලම ඕනේ නැහැ ඊට වඩා වැඩි මුදලක් හරි තියෙන්න ඕනේ. එතන ඒක සපුරනවා නම් ඔයාට පුළුවන් ෆෝන් එක ගන්න. එහෙම නැත්නම් අකුලකට එන්න වෙනවා. එතකොට මේකට අපි කියනවා yes, මේකට කියනවා මොකද්ද? no. හරි. එතකොට මේක අපි ඇත්තම හිංගලෙන් කියනවා කොන්දේසිය තෘප්ත කිරීම හෝ තෘප්ත නොවීම කියන එක. එතන මේ වගේ තැනකදී වර්ණයක් කියලා කියනවා. මේ ඇල්ගොරිතම ලියන විදිහත් එක්ක. අපි මේවා අද ලියන්නේ නැහැ. ඊළඟට ලියන්න ඕනේ. මේවා ටියුට් එක මම ඔයාලට දුන්නාම ටියුට් එකේ මේ කොටස් අඩංගු වෙනවා. එතන මම ඔයාලට කියලා දෙනවා. ඊළඟ කාරණේ තමයි දරුණු මේක. හරි. දරුණු මේක තමයි මොකද විභාගයේදී අපිට වැඩිපුරම කරදර කරන්නේ සහ ඔයා වැඩිපුරම ඉගෙන ගන්න ඕනේ. විභාගේ පැත්තට තමයි ඔයා වැඩිපුරම ඉගෙන ගන්න ඕනේ. පුනර්කරණය කියන ඇල්ගොරිතම් ආකාරය. මොකද මේ පුනර්කරණය සහිත ඇල්ගොරිතම් වල මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ. දැන් වර්ණය මේ වර්ණය කොන්දේසිය තෘප්ත වුණොත් ඒක කරනවා තෘප්ත නොවුණොත් අතාරිනවනේ. මෙයාගේ එහෙම ගතියක් නැහැ. හරිද? මෙයාගේ කොන්දේසිය අපි මෙතන තියනවා කියලා හිතන්නකෝ. මෙයාගේ කොන්දේසිය මෙයා මොකද කරන්නේ? මෙයා කරන්නේ මේක තෘප්ත වුණොත් හරි යස් කියලා ඒක කරනවා. හරි. මෙයා තෘප්ත නොවුණොත් එහෙම මෙයාගේ මෙහෙම ඉන්නේ ආයෙ මොකද කරන්නේ? අපි මේක පහළට ගමුකෝ. සාමාන්‍ය ලියන්නේ මෙන්න මේ විදිහට යස් නම් එහෙනම් තෘප්ත නොවුණොත් ආයෙ කරනවා තෘප්ත වෙනකම්. අතාරින්නේ. කියන්නේ ඔයා යනවා මොකක් හරි ඔයාට අවශ්‍යතාවය බඩගින්න. වගේ කොන්දේසි තමයි බඩගින්න නිවා ගැනීම. හරිද? දැන් බඩගින්න නිවුණාද? යස් කිව්වොත් ඔයා කණ එක නවත්තනවා. නම බඩගින්න නිවුන්නේ නැත්නම් ආයෙත් කඩක් කනවා ගන්නවා ආයෙ කනවා. ආයෙත් කඩක් කනවා ගන්නවා ආයෙ කනවා. හැම වෙලේම ඔයා කන සැරයක් ගානේ කල්පනා කරනවා ඔයා නොදැනුවත් වුණත් මගේ බඩ පිරුණාද? මගේ කුසලින් දැන් සපුරුණාද? එහෙම නැත්නම් ආයෙ පාරක් ගිහලා බෙදාගෙන ආයෙ කනවා. හරි? සමහර කට්ටිය නම් ඉන්නවා මේ කොන්දේසි අදාළ නැති කන කට්ටිය. හරි? ඒක නෙමෙයි මම කියන සාමාන්‍ය කෑමක් කනකොට. එතකොට මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ආයෙ මෙහෙම එනවා. මේක තව ඉදිරියට යනවා. දැන් මම මෙතන මේ yes no කියලා ලිව්වේ. මට මේක චේන්ජ් කරන්න පුළුවන්. මෙහෙම no කියලා මෙතෙන්ට දාලා මෙතෙන්ට yes කියලා දාන්නත් පුළුවන්. ඒ කොන්දේසි වෙනස් කරන අතර මම කොන්දේසි එකම දේ හොඳේ. මේක ලොකු වෙනසක් නැහැ. එතන කොන්දේසි දාන්න මොකද්ද? බඩගිනිද? ඔව් නම් කනවා. බඩගිනි නම් කනවා. නැත්තම් නවත්තනවා. ඒ වගේ. ඒතර මේ වගේ පාලන විභාගයකට අපි කියනවා මේ මොකද්ද? මේ වගේ ඇල්ගොරිතම් එකකට අපි කියනවා පුනර්කරණය සහිත ඇල්ගොරිතමයක් කියලා. ඒතර මේ පැටර්න් තුන ඇල්ගොරිතම් වල විතරක් නෙමෙයි අපි ඉස්සරහට කරන කොටස් වලක් තියෙන මේ මෙන්න පැටර්න් තුනට මේ ගැටලුවක් ඇල්ගොරිතමයක් ක්‍රියාත්මක වෙන මේ ආකාර තුනට අපි පාලන ව්‍යුහ කියලා හඳුන්වනවා පුතේ. මොකක්ද තුන? අනුක්‍රමය, වර්ණය, පුනර්කරණය. මම එකම එක පාරක් කැමතියි ඔයාලගේ වොයිස් ටික අහන්න. ඒ නිසා හැමෝම
මයික් ඔන් කළා. දැන් ඔයාලට මයික් ඔන් කරන්න අවසර තියෙනවා. කියන්න එකපාරක් මේ ඇල්ගොරිතම් ආකාර තුනට. කියන්න පුතේ හැමෝම. මොකද්ද? අනුක්‍රමය, වර්ණය, මොකද්ද? පුනර්කරණය. ඔව් අද ඉන්ට්‍රෝ එක විතරයි පුතේ. හරි. මොකද්ද? අනුක්‍රමය කියන ළමයි, වර්ණය, පුනර්කරණය. අද පුතේ සත්‍ය සම්බන්ධ දරු කලබල වෙන්න එපා. මේ පාඩම මම ඊළඟ දවස්වල තමයි මුලින් ඉඳලා කරන්නේ. මේ අද ඔයාලට මේ පාඩම පිළිබඳ අවබෝධය ලබා දෙනවා. මේ අද ඉන්න බැරි කට්ටියත් මේක රෙකෝඩින් එක බලලා හරි අවබෝධය ගන්න පුළුවන්. මොකද මන්ට පාඩමක් උගන්වන්න බෑ ඔයාලා ඒ ගැන දන්නේ නැතුව. මම ඒක තමයි අද ඔයාලා දන්න මිනිස්සු කරනවා මොකද්ද මේ කරන පාඩම කියලා. ඊට පස්සේ ඔයා කොහෙන් ඉගෙන ගත්තා කොහොම ඉගෙන ගත්තා ඔයාලට පාඩම තේරෙනවා. ඒක තමයි මගේ අද අරමුණ. හරි. එහෙනම් මට ඔයාගේ උදව් ඕනි පුතේ. මොකද ප්‍රශ්නේ තමයි ඔයා මේ මම ප්‍රෝග්‍රෑමින් දන්නවනේ. මම උගන්වන්නේ නොදන්න ඔයාටනේ. ඒතකොට නොදන්න ඔයාට මට උගන්වනකොට මට ඔයාගේ රෙස්පොන්ස් එකක් ඕනේ, ප්‍රතිචාරයක් ඕනේ. මොකද්ද? මේක ඔයාට මම කියන වචනේ තේරුණාද නැද්ද කියන එක කාරණේ සම්බන්ධයෙන්. මට ඒක රෙස්පොන්ස් කරන්න බෑ. එහෙනම් අඩු ගන්න chat එකට දාන්න මේ ඇල්ගොරිතම් එක ක්‍රියාත්මක වෙන ක්‍රම ටික ඔයාලට තේරුණාද? වෙන්න පුළුවන් විදි තුන. මොකද මේ තුනට පිටින් ක්‍රමයක් නැහැ. මේවා තියෙනවා මේවා එකතු කරලා හදන ඒවා. මේක තේරුණාද කියන්නේ? chat එකට දාන්නකෝ. මේ ආකාර තුන තේරුණාද කියලා එක. ඔව් තාම කීපද නෑ දැම්මේ. මේකට දාන්න මේ ක්‍රම තුන තේරුණාද කියන එක කට්ටිය හැමෝම. තේරුණාද? ලිතුලි තේරුණාද දුව? ඔව් මයික් ඔන් කරලා කියන්න සමහර ලැජ්ජාද අද පටන් ගන්න දවස. මේ අන්න මාත් හුරු වෙනකොට හරියන්නේ ඔක. මේ මට මැසේජ් එකක් chat එකක් දාන්නකෝ. මං විතරට දකින්න. මේ ඇල්ගොරිතම් එක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රම තුනක් කියනවා කියලා තේරුණාද ක්‍රම තුන? දැන් දල වශයෙන් අදහස මේ උගන්වනවා නේද? අපි නෝට් එක ලියලා පිළිවෙලට මේක ඉගෙන ගන්නවා. මේ අද මම ඉන්ට්‍රෝ එකක් ගන්න. හරි හොඳයි. දරුවෙක් දැම්මා. හොඳයි. හරි. එහෙනම් එච්චරයි. එහෙනම් ඔන්න සාරාංශයක් ගත්තා මම. අපි මුලින්ම කරන්නේ ගැටලුව පිළිබඳ ගැටලුව අපේ නම් අපි මේක කරන්න ඕනේ නැහැ. කටම කාරණේ එච්චරයි. ගැටලුව අපේ ගැටලුවක් නම් අපි ගැටලුව විශ්ලේෂණය කරගෙන ඉන්න ඕනේ නැහැ. එලින්ම ප්‍රෝග්‍රෑම් එක ලියන්න පටන් ගන්න පුළුවන් ඇල්ගොරිතම් එකෙන්. ගැටලුව වෙන කාගේ හරි නම් අපි මුලින්ම මේ ගැටලුව විශ්ලේෂණය කරලා ඒ ගැටලුව ආදානේ කොහොමද සකසන්නේ කොහොමද ප්‍රතිදාන කියලා අඳුර ගන්න ඕනේ. මේක තමයි අපි පළවෙනි දවසේ කරන්නේ. ලබන සතියේ කරන්නේ. එතකොට ඇල්ගොරිතම් එකක් يعني අපි ඒක කරාට පස්සේ අපි ඇල්ගොරිතම් එකක් හදා ගන්නවා. මේක තමයි අපේ මූලික සැලසුම. මේක අංක 1 කියලා දාන්නේ ඒකයි. මේක ස්ටෙප් 0 කියලා දැම්මෙත් මම ඒකයි. එතන මේ අංක 1 දී අපි ඇල්ගොරිතම් එක දිගට ක්‍රියාත්මක වෙනවද? මැදින් වර්ණයක් කොන්දේසියක් කඩලා ගන්නවද? නැත්නම් මොකද්ද? නැවත සිද්ධ කරනවද කියලා අපි තීරණය කරනවා. හරි. එතකොට මේ ක්‍රම අපි තෝර ගන්නවා. ඒතර තෝරගෙන ඒ ක්‍රමයේ ලියවෙනකොට අපි තේරුම් ගන්න පුළුවන් මේක මේ තුනෙන් කොයිකටද අයිති වෙන්නේ කියලා. ඊළඟට පුතේ ඔන්න ඒ ටික කරාට පස්සේ අපි ඊළඟට මෙහෙම ගැටලුවක් එනවා. මේ ඇල්ගොරිතමයක් ලිව්වට මේ ඇල්ගොරිතම ලියන වචන වලින්නේ. හරි. අපි යන් අද ප්‍රධාන තිරේට. හරි. ඇල්ගොරිතමයක් ලියන්නේ වචන වලින්නේ පුතේ. එතකොට වචන වලින් මේ ඇල්ගොරිතම ලියනකොට හරි. වචන වලින් මේ ඇල්ගොරිතමයක් ලියනකොට අපි දැන් මතක තියාගන්න අපි එක එක කියන අපි 100ක් ගත්තොත් 100කට ගැටලුවක් දීලා ඇල්ගොරිතම ලියන්න කිව්වොත් ඒගොල්ලෝ මනාව ගැටලු විශ්ලේෂණය කළා කියලා හිතන්නකෝ. හැමෝටම ගැටලුවට උත්තරයකුත් තියෙනවා. නමුත් ওই 100 දෙනා තනි එකට දැම්මොත් නම් ඔක්කොම එකයි ලියන්නේ. හැබැයි
තනි තනියෙන් ලියන්න දුන්නොත් මේ ඔක්කොගම ඇල්ගොරිතම් එක එක ආකාර එක එක භාෂා වලින් එක එක පැටර්න් වලින් විවිධාකාරයෙන් ලියන්නේ. නමුත් මතක තියාගන්න අන්තිමට මේක කොහේ අර තියෙන ලෝකේ තියෙන පරිගණකයක හෝ උපාංගික යන්ත්‍රයක යන්ත්‍ර භාෂාවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද අපි මොනවා දුන්නත් ඔයාලට 10 මොකද මෙහෙම පද්ධති පාඩමේ ඉගෙනගෙන තියෙනවා. මොකද්ද පද්ධති මුදුකාංග වර්ග දෙකයිනේ. පද්ධති මුදුකාංග යෙදුම් මුදුකාංග වල පද්ධති මුදුකාංගයට තේදගෙන තියෙනවා භාෂා පරිවර්තක. මේ භාෂා පරිවර්තක කියලා තියෙනවා අපි දෙන උපදේශ යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා කියලා. ඒතර යන්ත්‍රයට කොහොම ඔය උපදේශ දුන්නත් අන්තිමට යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න ඕනේ. ඒතර ලෝකේ ඒකට සීමිත ප්‍රවේශ ටිකක් තමයි තියෙන්නේ. සීමිත භාෂා ටික කොච්චර කිව්වත් ලෝකේ පරිගණක භාෂා සීමිත අසීමිත නැහැ. විවිධ භාෂා කොහොම හැදුවත් අන්තිමට අපිට පිළිගත හැකි භාෂා තියෙන කීපයයි. එහෙම වැඩ කරන්න පුළුවන්. ඒ උපදේශ කොහොමද අපි දෙන උපදේශ අන්තිමට එක තැනකට එන්න ඕනේ. ඒ නිසා අපි ඔය ලියන නිර්මාණය කරපු ඇල්ගොරිතමේ අපි අර එක ක්‍රමවේදයකට ගන්න මේක රූප සටහනක් විදියට අපි නැවත පෙළගස්සනවා. එහෙම වුණාම අපිට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා හොඳම අදහසක් ගන්න පුළුවන් පුතේ අපිට. මේ හොඳම අදහස ගන්නේ කොහොමද? ඔයා හොඳම අදහස ගන්න මේක රූප සටහනක් විදියට අඳිනකොට ඒ රූප සටහනට નિયમિત කැපවිච්ච මේවා ටිකක් තියෙනවා. කියන්නේ ආකාර රූප සටහන ටික. ඒක නිසා ඇත්තටම ක්‍රම රූප 6කට වෙන් කරනවා. මම දැන් ඒ ටික අඳින්නම්කෝ. හරි දැන් මේ ටික අයනත ඕනේ නෑනේ. හරි. අපි ආරම්භයක් හරි අවසානයක් හරි සංකේත කරන්න මේ නිලිස්තාකාර හැඩේ පාවිච්චි කරනවා. හරි. ඊළඟට අපි ආදානයක් හරි ප්‍රතිදානයක් හරි සංකේතවත් කරන්න මෙන්න මේ සමාන්තර ආශ්‍රය පාවිච්චි කරනවා. අපි සැකසීමක් ක්‍රියාවක් සංකේතවත් කරන්න මේ වගේ ඍජු කෝණාශ්‍රය භාවිතා කරනවා. අපි අර තේරීම කොන්දේසියක් තියෙනවා නම් කොන්දේසිය මත යස්ද නෝද කියලා වගේ තැනකට ආවොත් අපි මේක පාවිච්චි කරනවා. ඊළඟට අපි ටිකක් ලොකු විශාල ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට සම්බන්ධ කරන්න මේ වගේ සාර්ය රවුමක් පාවිච්චි කරනවා. ඊළඟට මේව අතර ගමන් කරන්න අපි ඕනි දිශාවකට මෙහෙම ඊතල පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ගැලෙන් දිශා කියලා කියනවා. හරි. ඔන්න ඔය රූප සරහන් 6 විතරයි අවසර තියෙන්නේ ක්‍රම ලේඛකයෙකුට තමන්ගේ ඇල්ගොරිතම් එකට අදාළ ගැලීම් සටහන නිරූපණය කරද්දී. මෙන්න මේ ටික විතරයි යාළුවනේ තියෙන්නේ. ඒ නිසා ඔයා ඇල්ගොරිතම් ක්‍රම 100කට ලිව්වත් මේ ගැලීම් සටහන හදද්දී ඔයාට එක විදිහකට එක තැනකට ගොනු වෙන්න වෙනවා. හරි. ඒ නිසා ඔයා එක විදිහකට එක තැනකට ගොනු වෙන්න මෙන්න මේ රූප සරහන් ටික පාවිච්චි කළාම පුතේ මේ ඉලිස්සාකාරයේ සමාන්තර ආශ්‍රය මේ ඍජු කෝණාශ්‍රය මේ ටික පාවිච්චි කරාම අර එක එක විදිහට ප්‍රෝග්‍රෑම් ලියපු කට්ටිය නිශ්චිත ක්‍රමවේදයකට බහිනවා. ගැලින්ම කොටු වෙනවා. ඒතර ඒ වුණාට පස්සේ ඔයාගේ ක්‍රමවේදෙන් එක විදිහක් කියනකොට ඔයාලා විෂුවලි හොඳට බලන්න පුළුවන්. මේක අර වචනෙන් ලියනවට වඩා මේක ගලන විදිය මේ ෆ්ලෝ එක ගලන විදිය මේක වර්ණයක්ද අනුක්‍රමයක්ද පුනාකරණයක්ද වර්ණ පුනාකරණයකයි වර්ණයක එකතු වෙලාද වර්ණයක පුනාකරණයක එකතු වෙලාද ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ වගේ තැන් ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ රූප සරහනකට. මෙන්න මේ වගේ රූප සරහනකට ගැලීමක් ෆ්ලෝ වෙනවනේ ගැලීමක් කියන නිසා ගැලීමක් ගලනවා කියන එක දන්නවනේ. ගලනවා නිසා අපි කියනවා මොකද්ද? මෙහෙම ගලන නිසා අපි කියනවා ගැලීම් සටහන්. මොකද්ද කියන්නේ? මෙහෙම ගලන නිසාම කියනවා මොකක් කියලාද? ගැලීම් සටහන. මේවට කියන මොන සටහනක්ද? ගැලීම් සටහන. හැබැයි ඔයයි මමයි දෙන්නම තේරුම් ගන්න ඕන දේ තමයි පුතේ මොකද්ද? හරි. අපි දෙන්නම තේරුම් ගන්න ඕන දේ තමයි මේ ගැලීම් සටහන ඇඳිලා අපි මේක පැහැදිලි කරගන්න අපි විධිමත් ක්‍රමවේදයකට ගන්න බව ඇත්ත. හැබැයි පුතේ එක දෙයක් තියෙනවා. මොකක්ද ඒ දේ? ඒ දේ තමයි ඔයා මේ ගැලීම් සටහනකට මේක ගොඩ නැගුවට හරි ඔයා මේක ෆ්ලෝ එක ඇඳට අපි දැක මේ රූප සටහන ඇඳට මේක අන්තිමට ඔයා යම් කිසි ලෝකේ අර මං කිව්ව ක්‍රමවේද තියෙනවනේ යන්ත්‍ර භාෂාව පරිවර්තනය කරන්න සුදුසු ක්‍රමලේඛන භාෂා තියෙනවනේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ඒ ලැන්ග්වේජ් එකක පැටර්න් එකකට ලියන්න ඕනේ එක බිඳුවට කන්වර්ට් කරගන්න. ඒතර එක බිඳුවනේ අන්තිම රන් වෙන්නේ බිඳුව එකනේ. අපි ඒක පළ තුන්වෙනි පාඩමේ 10 තුන්වෙනි පාඩමේ දැනගත්තනේ මැෂිනරි වෙන මොකුත් තේරෙන්නේ නැහැ කියලා. ඔය විද්‍යුතේ වෝල්ටේජතාව වෙනස්කම් දෙකනේ යාට තේරෙන්නේ. ඒ යම්කිසි මට්ටමකට වඩා වැඩි නම් එයා 1 කියලා සලකනවා නැත්නම් බිඳුව එකත් අපි තමයි කියලා තියෙන්නේ. නැත්නම් යාට වෙනස තමයි තේරෙන්නේ. ඒතර මේ වෙනසට ගන්න එපා. ඒ ගන්න අපි නිශ්චිත භාෂාවක් පාවිච්චි කරනවා.
ලෝකේ තියෙන සියලුම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ඔයාලා ෆිල්ම් බලලා ඇති, යම්කිසි වැඩසටහන් බලලා ඇති, වීඩියෝස් බලලා ඇති, දැකලා ඇති, පාඩම් පෙළ පොත බලලා තියෙනවා නම් ඒ කෝඩ් දැකලා ඇති. ඒ ඔක්කොම නිකන් වචන ටිකක්. අර මේ වගේ රූප සරහන් නෙමෙයි, මේ වගේ රූප සරහන් නෙමෙයි වචන ටිකක් ඒ ටික. හරි. මේ වචන ටික තමයි ඔයා ෆ්ලෝ කරන්නේ. හරි. මේ වචන ටික තමයි ඔයා ලස්සනට ලියන්නේ. ඒ නිසා අපිට මේ ගැලී සටහන එකපාරම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට කන්වර්ට් කරන්න ගියාම සංකීර්ණයි. මේ පොඩි එකක් නම් පුළුවන්. හරිද? අපිට අත්දැකීම් එක නමුත් ටිකක් අපි මේ ලියන්නේ දැවන්ත මට්ටමේ ක්‍රමලේඛනයක් ලියනකොට සහ සාමාන්‍ය මට්ටමේ එකක් වුණත් අපිට මේ ගැලීම් සටහන එකපාර අර ඇත්තම කෝඩ් එකකට ගන්න අමාරුයි. ඒ නිසා අපි අතරමැද ඉන්ටර්මීඩියට් විදිහට මේ ගැලීම් සටහනයි ඔරිජිනල් ප්‍රෝග්‍රෑමින් කෝඩ් එකයි අතර අපිට පහසුවෙන් මොකද්ද විතන් වෙන්න නැත්නම් එහා මෙහා යමන් කරන්න පුළුවන් වෙන්න අතර ගන්න පුළුවන් වෙන්න අපි බොරු කෝඩ් එකක් හදනවා. මොන කෝඩ් එකක්ද? බොරු කෝඩ් එකක්. මේ බොරුව කියන එකට සිංහල වචන සමාන වචනයක් තියෙනවා. මොකක් කියලාද බොරුව කියන එකට සමාන වචනේ? ව්‍යාජ. මොකද්ද සමාන වචනේ බොරුව කියන එකට? මොකද්ද? ව්‍යාජ. මොකද්ද වචනේ? ව්‍යාජ. එහෙනම් මේ බොරු කෝඩ් එක නැත්නම් මේ ව්‍යාජ කෝතය අපි නිර්මාණය කරනවා ඊළඟ පියවර විදිහට. හරි. නැවත බලමු අපි කොහොමද මේ බොරු කෝඩ් එක හදන්නේ. එතකොට බොරු කෝඩ් එක හදද්දි මේව ඇතුලේ තියෙන වචන අපි දිනවන්නේ සම්කිසි ටිකක්. ඒ ටිකත් එක්ක අපි පටන් ගන්නවා. මේ රූප සරහනට බොරු කෝඩ් එක එන්න පුළුවන් begin. හෝ අවසන් කරන තැනක් නම් end කියලා දානවා. දැන් මේක උඩ පටන් ගන්න එක නම් begin කියලා දානවා. අවසන් කරන තැනක නම් end කියලා දානවා. ඊළඟට මේවට input output ඊට input get read වගේ ඒවා ගන්න පුළුවන්. output එක ගන්න output print display show වගේ නිකන් ඒ වගේ සරල ඉංග්‍රීසි වචන ටිකක් පාවිච්චි කරනවා. ඊළඟට මේ වලට process calculate වගේ ඒ කරන ක්‍රියාව මූලික කරගෙන ලියනවා. මේවට decision එකක් ගන්නකොට if වගේ ඒවා while repeat until වගේ වචන set එකක් තියෙනවට උගන්වනවා. හරි. මේවා සම්බන්ධ කරන අකුරු ටිකක් තියෙනවා. ඊට මේවට මොකුත් දාන්නේ නැහනේ. ඒ වගේ සීමිත වචන ටිකකට අපි හුරු කරනවා ව්‍යාජකේතයක් කරද්දී. එතකොට මේ අර හැමෝම අර ගැලීම් සටහන බලාගෙන මේ ව්‍යාජකේතයට පරිවර්තනය කරාම ඔයාට ඉතාමත් පහසුවෙන් පුතේ අර ප්‍රෝග්‍රෑම් කෝඩ් එක ලියන්න පුළුවන්. හරි. එතකොට ඔයා නිකන් වචනේ දැන් අර මේ රූප සරහනම නිකන් මෙහෙම නිකන් සාමාන්‍යයෙන් දාම begin input n1 n2 ඊළඟට අපි ගන්නවා total සමානයි n1 එකයි n2 එකයි එකතු වෙන්නේ. ඊට පස්සේ අපි print කරනවා output කියනවා සමාන වචනයක් total එක. හරිද? ඔන්න ඔය ගන්න. මෙතන මම ඊට පස්සේ n කරනවා සරලම ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වේ. හරි. ඒතර මේ වගේ දැන් input මේ n1 කියන්නේ විචල්‍යයක්. n2 කියන්නේ විචල්‍යයක්. මේක තියෙනගේ වෙනස් වෙන්න පුළුවන්. total කියන්නේ විචල්‍යයක්. හරි මේකම තමයි print කරන්නේ. හරි මේ total එකමයි. හරි. එතකොට මේ වගේ ඒවට අපි කියනවා ව්‍යාජ කේතයක්. මොන කේතයක්ද? බොරු කෝඩ් එකක් ව්‍යාජ කේතයක් කියලා කියනවා. හරි. එතකොට මේ ව්‍යාජ කේතයකින් අපිට අතිශයම පහසු මේ ගොඩක්ම සරල ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න අමාරු වචන පාවිච්චි කරන්න බෑ. මේ පාගිය කියන්නේ අපිට තේරුම් ගැනීම සඳහා විතරයි මහා ප්‍රාණ ඉංග්‍රීසි ගන්නෙ නෑ. මේ වගේ හදාගත්තාම අපිට තියෙන වාසිය මේ වගේ කෝඩ් එකකුයි ලෝකේ ලියන ප්‍රෝග්‍රෑමින් කෝඩුයි එක වගේ. එක පැටර්න් එකක් තියෙන. එකම ආකෘතිය වැඩ කරන්නේ. ඒ නිසා ඔයා ඉගෙන ගන්නේ මොන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකද කියන එක අදාළ වෙන්නේ නෑ මෙතනින් එහාට. හරිද? මෙතෙන්ට වෙනකම් මෙතනින් එහාට ඔයා කරනවා. දැන් අපි O level ICT කරනවා නම් ඔයාට එන්නේ මොකද්ද? O level ICT කරනවා නම් ඔයාට එන්නේ ලැන්ග්වේජ් එක Pascal. ඔයා A level ICT කරනවා නම් ඔයාට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක තෝරගන්න දෙනවා Python වගේ ලැන්ග්වේජ් එකක්. හරිද? එතකොට ඒ ඕනි භාෂාවකට Javaද වෙන මොකක් හරි වෙන Cද C+ද මොකක් හරි ලැන්ග්වේජ් එකකට ඔයාට පුළුවන් මේ ව්‍යාජකේතය දාන පරිවර්තනය කරන්න. නැත්නම් දැන් ඉන්න AI කෙනෙකුට මේ ව්‍යාජකේතය දුන්නාට පස්සේ ඒකට අදාළව ඔයා භාෂාව ගුවට පස්සේ කෝඩ් එක ලියලා දෙනවා ක්ෂණිකව. හරි. එතකොට නමුත් අපිට විභාගෙදී AI කෙනෙක් දෙන්නේ නැහැ පේපරේට. ඒ නිසා අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා මොන කෝඩ් ලැන්ග්වේජ් එකද? Pascal කියන ලැන්ග්වේජ් එක. මම ඔයාලට පොරොන්දු වෙනවා Pascal වල සියලුම ප්‍රැක්ටිකල් මම ඔයත් එක්ක මේ ඔන්ලයින් පන්තියේ කරනවා. හරි. එක හැම කෝඩ් එකක්ම ඔක්කොම කරනවා. හරි. මොකද එක කෝඩ් එකක් මග අරින්නේ නැහැ. ඔයාලට සියලුම දේවල් මම කාලේ කොච්චර ගියත් මොකක් කොහොම හරි කරලා මේ විකල්ප හදලා ඔයාලට තව පැය භාගයක් ඉන්න පුළුවන්.
මොනවා හරි කරලා මම ඔයාලට ප්‍රෝග්‍රෑමින් ටික හොඳටම කරනවා. මොකද ලකුණු 21ක් නිකම්මට ඔයා 23 24 පේපර් එක අරන් බලන්න වෙනස් නොවිච්ච ප්‍රශ්නේ තමයි MCQ වල ලකුණු 9යි. කෙටි ප්‍රශ්නෙට ලකුණු 2යි. අර පළවෙනි සිස්ටම් ඇනලයිසිස් එකේ තව දෙකක්. අපි දැනට 11ක් කියලා ගමුකෝ. රචනා ප්‍රශ්නේත් ඔයා කෙටි පොඩි ප්‍රශ්නයක් එන්නේ ඒකට 10යි 21ක්. ඒතර මේ පේපරෙන් පහෙන් එකක්ම මේ පාඩමට යටයි. ඒතර ඒක නැතුව අතෑරියොත් ඔයාලට ලකුණු 11 අතාරින්න වෙනවා 14ම අතාරින්න වෙනවා. හරි ඒ මොනොත් ඔයාලට දැන් 89න් 87න් තමයි 75 ගන්න වෙන්නේ. හරි ඒ නිසා මේක ගන්න. හරි ඔය ඒකක් ගන්න බෑ කියන කතන්දරේ පැත්තකට දාන්න. මම කියලා තියෙනවා මගේ රිසල්ට් ඔයා දකින්න නැති. හරි ඒක මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ප්‍රැක්ටිකල් වලින් සහ ප්‍රෝග්‍රෑමින් කියන දෙක බැලන්ස් කරලා අපිට එකක් ගන්න පුළුවන්. හොඳයි. ප්‍රෝග්‍රෑමින් වල එකක් ගන්න ඕනේ ICT කරන ළමයි. හරි. ඒක බෑ කියලා හරියන්නේ නැහැ. ඒක කරන්න. ඒතර තේරුම් ගන්න ඕනේ. අතාරින්න හොඳ නැහැ. හරි. එහෙම අතාරියා නම් චාල්ස් බේබේජ් මේක අතාරියා නම් ඊට පස්සේ මේක කරපුවාට අතාරියා නම් අපිට අද මෙහෙම ශ්‍රේෂ්ඨකුත් නැහැ. ඔයයි මමයි මෙහෙම මේ කතා කරන්නේත් නැහැ. මේ අපිට ප්‍රශ්නයකට විසඳුමක් තමයි මේ හදලා තියෙන්නේ. Zoom කියලා. හරිද? මේ ක්‍රමේ මේ හරිද? මේ මම කතා කරන කටහඬ Zoom එක පැත්තකට දාන්න. මේ කටහඬ ඔයාලට මේ ඩිජිටල් විදියට ඔයාලට එන්නේ ඒක මේ මිනිස්සු අතහැරපු නැති නිසා. හරි මාව මේ පේන්නේ මේ කැමරාවෙන් එන මේ ටික ඩිජිටල් කරලා එක බිඳුව කරලා ඔයා ගාවට එන්නේ ඔතනට එන්නේ මේ ටෙලිෆෝන් ලයින් හරහා ඒ මිනිස්සු අතහැරපු නැති නිසා පුතේ. හරි ඒක නිසා ඔයත් අතාරින්න බෑ. ඔයා මේවටත් වඩා හොඳ ප්ලැට්ෆෝම් කවදාද හදන්න ඕනේ. හරි හැමෝම හැමදාම ඉන්නේ නැහැ. එතකොට නමුත් අපිට තරක් වෙනවා කාලයක් එනවා. එතකොට රෙඩි වෙලා ඉන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් මගෙන් ඉගෙන ගන්න එපා විභාගෙට විතරක්. විභාගෙටම උපරිමය කරනවා. මම කාන්දේම විභාගෙට උපරිමය කරනවා. අවුරුදු 8ක් තිස්සේ කරා. මගේ බෑච් 6ක් ලිව්වා. හරි. ඉතුරු ටිකටත් එහෙමම තමයි. ඔයාලටත් එහෙමම තමයි. හැබැයි ඒක විභාග විතරක් මේ ජීවිතේටත් ඔයා මේ පාඩම ගන්න ඕනි. ඔයා ICT කරන කෙනෙක් වශයෙන් ඔයා කවදාද යූසර් කෙනෙක් වුණා ඔයාලට තේරෙන්න ඕනේ මේක වැඩ කරන්නේ කොහොමද? ඔයා කවදාද ආයතනයක අයිතිකාරයෙක් වුණත් ඔයාගේ යටතේ වැඩ කරනකොට ඒ කට්ටිය වැඩේ වෙන්නේ කොහොමද? මේක සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද? ඔයාලට හොඳ ඔප්ෂන් ගන්න පුළුවන් එතකොට. හරි. ඔයා මොන ડોක්ටර් කෙනෙක් වුණත් ඔයා තමන්ට සිස්ටම් එකක් හදා ගන්න පුළුවන්. තමන්ට සිස්ටම් එකක් කාටද කියලා හදවන්න පුළුවන්. ලොකු වේදනාවක් නැතුව මේක තමන් දැනගෙන අවශ්‍ය වෙනස් වෙන තැනකට වෙන කෙනෙක් කියනවා මේක කළා දෙන්න. ඔයා කියනවා මේක මෙහෙම කළා දෙන්න. අන්න එතනයි තැන. හරි. ඒ නිසා මේ එහෙනම් ඔන්න අපේ පියවර ටික. එහෙනම් අපි ආයෙ සාරාංශගත කරමු. අපේ පියවර ටික මොනවද කියලා බලන්න එහෙනම්. හරි. එහෙනම් ඔයා ස්ටෙප් 0 ලබන සතියේ මාත් එක පටන් ගන්නවා ගැටලු විශ්ලේෂණය. හරි. ගැටලු විශ්ලේෂණය. ඊළඟට ඔයා ස්ටෙප් 1 මාත් එක පටන් ගන්නවා මොකද්ද? ඇල්ගොරිදම හදන්න. ඇල්ගොරිදම හදන්න. හරි. ඇල්ගොරිදම නිර්මාණය කරන්න. ඊළඟට ඔයා මේ ඇල්ගොරිදම ක්‍රම තුනකට අඳුරගත්තා. අනුක්‍රමය, වර්ණය සහ පුනර්කරණය කියන ක්‍රමවේද. මෙතනින් එහා ඉගෙන ගත්තාම මේ ටික ඔක්කොම පාවිච්චි වෙනවා. හරි. ඊළඟට ඔයා හරිද මාත් එක්ක වැඩ කරනවා මොනවද? මේ ඇල්ගොරිදමෙම අලංකාර අපිට තේරුම් ගන්න පුළුවන් විධිමත් ක්‍රමවේදයක් සහිත ගැලීම් සටහනකට පරිවර්තනය කරන්න. ගැලීම් සටහන. ඒකත් මේ ක්‍රම තුනම පාවිච්චි කරනවා. ඒ ගැලීම් සටහන අඳිනකොටත් ඒ ගැලීම් සටහනට අදාළ වචනවල මම වෙන් කරලා දෙනවා මේකට අදාළ වචන මොනවද? මේකට අදාළ වචන මොනවද? මේකට අදාළ වචන මොනවද කියලා. මේ කියන්නේ එළියන විදිහ රූප සටහන මොනවද කියලා. ඊළඟට මේ ගැලීම් සටහන අපිට ප්‍රෝග්‍රෑම් කෝඩ් එකට පරිවර්තනය කරන්න පහසු වෙන්න අපි බොරු කෝඩ් එකක් හදනවා ව්‍යාජ කේත කියලා. හරි. ඒ බොරු කෝඩ් එක හැදුවට පස්සේ හතරවෙනි පියවර ඔයාට ලෝකේ තියෙන ඕනෙම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හරිද පාවිච්චි කළා ඔයාට පුළුවන් ඔයා Pascal නම් Pascal Python නම් Python හරි Java නම් Java මේ ඕනෙම ලැන්ග්වේජ් එකකට පරිවර්තනය කළා වගේ ක්‍රම මොකද්ද මේ වැඩේ
ඉවර කරන්න. මෙතනින් හැබැයි ප්‍රෝග්‍රෑම් කෝඩ් එක ඉවර වුණා වගේම ඉවර වෙන්නේ නැහැ. මොකද අපිට සිස්ටම් කියලා පාඩමක් තියෙනවා ඊළඟට. ඒ පාඩමේදී වා 10 වසරේ අවසානයේ ගණන්ත ඩේටාබේස් එක මේව කනෙක්ට් කරන්න ඕනේ. ඒතර මොකද මේ අපි මේ කරන වැඩ සේව් වෙලා තියෙන්නේ. ඒතර ඩේටාබේස් එකක් හදලා අපි පිළිවෙලට සේව් කරගන්නවා. මාර බාකෝඩ් එක කියවනේ බාකෝඩ් එකේ ඒ විස්තර අපි ක්‍රමය හැදුවට ඒකට විස්තර තියෙන්න එපා. ඒතර ඒවා ඩේටාබේස් එකෙන් ගන්න ඕනේ. ආයෙ මොකක් හරි භාණ්ඩයක් මිලදී ගත්තම ඩේටාබේස් එකට යන්න ඕනේ. ඊළඟට අපිට මේක ඕනේ කියනකොට ඕන වෙලාවක ඇක්සස් කරන්න අපිට සර්වර් එකක් ඕනේ. ඒ නිසා ඒවා අපි කතා කරනවා සිස්ටම් පාඩම ඊළඟට අපේ ඉන්ටර්නෙට් ඊමේල් ඊළඟට වෙබ් ඩිසයිනින් වගේ පාඩම් වලදී මේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරනවා. හරි. එහෙනම් ඕක තමයි අපේ සාරාංශය. මේ සම්පූර්ණ පාඩමම මේ සාරාංශය යටතේ යනවා. එතකොට ඔයා මෙන්න මේවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේක තමයි විශේෂම දේ. අපි වැඩි කාලයක් ගන්නවාට මේක ප්‍රැක්ටිස් කරන්න. ගැටලුවක් දැක්කහම පරිගණකයට තේරෙන්න කියන්න. ගැටලුවක් දැක්කහම පරිගණකයට තේරෙන්න කියන්න තමයි ඔය ඉගෙන ගන්න ඕනේ පුතේ. හරි. එහෙනම් දැන් මං හරියටම තමයිකට ආසන්න කාලයක් ඔයාලට මේ පාඩම ඉන්ට්‍රෝ එක දුන්නා. මං කියනවා අද පොත් එපා. හරි. අද ඔයා දැන් ඊළඟ දවසේ ඉඳලා මේ පාඩමට සම්බන්ධ වෙන්නේ අද සර් කරන මාතෘකාව ඉගෙන ගන්නවා කියලා නෙමෙයි. අද මම මේ කොටස ඉගෙන ගන්නේ. මම ඊළඟ දවසේ මේ කොටස ඉගෙන ගන්නේ. හරි. එහෙම කියලා ඔයයි සම්බන්ධ වෙන්න ඕනේ මේ පන්තියට.